මේක ලියවිලා තියෙන්නේ අපේ රත්නශ්‍රී විජේසිංහ සූරියන් අතින් ප්‍රවෘත්තියක් පළ වුණා පත්තරයක. අපි දන්නවා මේ මතු බුදුවන නාථ දෙවියන්ගේ බිසව හැට සලකන්නේ තාරා දේවියයි. මේ තාරා දේවියගේ ලස්සන පිළිරුවක් තියලා තියෙනවා අපේ ලංකාවේ කෞතුකාගාරේ මේ ඉංග්‍රීසියෙන් යටත් වෙච්ච කාලෙම. මේකට වසී වෙච්ච සුදු මහත්තුරු මොකද කරලා තියෙන්නේ? මේ පිළිරුව අරගෙන ගිහිල්ලා මේ වෙනකොටත් තියෙන්නේ එංගලන්තයේ කෞතුකාගාරේ. අපිට තියලා තියෙන අනුරුවක් විතරයි. මෙන්න මේ සිද්ධිය අල්ල තමයි රත්නශ්‍රී මහත්මයාට ගීත රචනා කළ දුන්නා. මෙන්න සුනිල් හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා. යසෝදරා වෙන්නට මතු පෙරුම් පිරුව දේවී ඉතර එදේසේ කටුගේ මන්ද හුදකලාවී ඉතර එදේසේ කටුගේ මන්ද හුදකලාවී දඩයමී ඇවිත් සුදු ඇඳගත් වැදිසෙනග එදා සත් මූදෙන් එතෙරට නුඹ පැහැරගෙන ගියා අනේ නාත දෙවියනි මල් අස්න පාලු වුණා තාරා දේවී යසෝදරා වෙන්නට මතු පෙරුම් පිරුව දේවී ඉතර එදේසේ කටුගේ මන්ද හුදකලාවී ඉතර එදේසේ කටුගේ මන්ද හුදකලාවී සඳ කිඳුරියසේ පතිදම් රැකි සුරූපි දේවතා සුදු දෑතින්ගෑ කිලිකුණු පිරිත් පැනින්දොවා ඉවැස්සෙලා වඩින්න වින බන්ධන පුපුරුවා තාරා දේවී යසෝදරා වෙන්නට මතු පෙරුම් පිරුව දේවී ඉතර එදේසේ කටුගේ මන්ද හුදකලාවී ඉතර එදේසේ කටුගේ මන්ද හුදකලාවී ඉතර එදේසේ කටුගේ මන්ද හුදකලාවී ඉතර